හොඳයි ජේසුස් වහන්සේගේ නාමයෙන් හැමෝම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අද දවසේ අපි බලන්නට යන්නේ මේ අද අපි සමරන නත්තල කොහොමද අපේ ජීවිතයට ආවේ කියලා. අපි මේ සමරන නත්තල නැත්නම් අපි ජේසුස් වහන්සේගේ උපත කියලා සමරන මේ නත්තල අපි ජීවිතයට මේ නත්තල කොහොමද ආවේ කියලා අපි බලන්නට යන්නේ. ඔබ දන්නවා මේ මලාකි පොතයි ඒ වගේම නව ගිවිසුමයි අතර අවුරුදු 400ක නිහඬ කාලයක් තියෙනවා. ඔය අතරතුර ක්‍රිස්තු පූර්ව 167 මේ ඇන්ටියෝකස් එපිපානස් කියන හමුදාපතිවරයෙක් මොකද කරන්නේ? මෙයා මේ ඊශ්‍රායල් දේශයට තමන්ගේ සේනාවත් අරගෙන ඇවිල්ලා එයා සිරියානුවරයෙක්. එයා මොනවද කරන්නේ? ඒගොල්ලන්ගේ ග්‍රීක දෙවියෙක් වෙච්ච මේ සියුස් කියලා කියන දෙවියෙක්ගේ රූපයක් ගෙනල්ලා ඒක මේ ජෙරුසලම් දේවමාලිගාවේ තියලා ඒගොල්ලෝ ඌරන්ව ගෙනල්ලා පූජා කරනවා. මේ ඌරන්න පූජා කිරීම යුදෙව්වන්ට පිළිකුලක්නේ. එතකොට ඒ කාලේ යුදෙව්වන්ගේ ජෙරුසලම් දේමාලිකාවේ උත්තම පූජකයා හැටියට හිටියේ මටාතයස් කියලා මිනිසෙක්. එයාගේ පුතා තමයි ඇවිල්ලා යහූදා කියන්නේ. මේ යහූදා කියන කොළුවා මොකද කරන්නේ? එයාගේ තවත් යාළුවෝ කීප දෙනෙකුයි ඒගොල්ලගේ සහෝදරයනුයි එක් කරගෙන පැනලා ගිහිල්ලා මේ කන්දක් උඩ හැංගිලා නැවතිලා ඉඳලා අවුරුදු 2ක් තිස්සේ ඒගොල්ලම මේ සටන් පුහුණුව අරගෙන අවුරුදු 2කට පස්සේ කියන්නේ ක්‍රිස්තු පූර්ව 165 ආපහු ජෙරුසලමට ඇවිල්ලා මේ ඇන්ටියෝකස් එපිෆානස් කියන මේ මොනවාද මේ හමුදාපතිවරයව පරාජය කරලා නැවත මේගොල්ලෝ මේ ජෙරුසලම අත්පත් කරගන්නවා. මේගොල්ලෝ මොකද කරන්නේ? මේ ජෙරුසලම අත්පත් කරගෙන දේවමාලිගාව අත්පත් කරගෙන මේ දේවමාලිගාව පවිත්‍ර කරලා ඒක නැවත දෙවියන් වහන්සේට කැප කරනවා. ඔන්න කැප කරපු දවස තමයි යුදෙවරුන්ගේ කැලෙන්ඩරේ කිස්ලේව් කියන මාසේ 25 වෙනිදා. අපේ කැලෙන්ඩරේ නම් ඕක දෙසැම්බර් 25. එතකොට මේගොල්ලෝ දේවමාලිගාව පවිත්‍ර කරලා ඒකට පවිත්‍ර කිරීමේ ආලෝක මංගල්‍ය කියලා නමක් තිබ්බා. පවිත්‍ර කිරීමේ ආලෝකය කියලා කියන්නේ මගේ දරුවනේ හලුකා නැත්නම් හලුකා කියන මංගල්‍ය. ඔන්න හලුකා කියන මංගල්‍ය ඒගොල්ලෝ එතකොට ඒගොල්ලන්ගේ කැලෙන්ඩරේ කිස්ලෙව් මාසේ 25 වෙනිදා නැත්නම් දෙසැම්බර් මාසේ අපේ කැලෙන්ඩරේ නම් 25 වෙනිදා ඉඳන් ඒගොල්ලෝ සමරන්න පටන් ගත්තා. එතකොට එදායින් පස්සේ අද ඉඳලා යුදෙව්වරුන්ගේ කිස්ලෝ මාසේ 25 වෙනිදා දවස් 7ක් දිගටම ඒගොල්ලෝ ඒ හලුකා කියන ආලෝක මංගල්‍ය අදටත් ඒගොල්ලෝ පවත්වනවා. ඒගොල්ලෝ ඒක කොහොමද පවත්වන්නේ? ඒගොල්ලෝ පවත්වන්නේ හරියට අලංකාරව ඒගොල්ලන්ගේ පහන් පත්තු කරලා ඒ කාලේ ඒගොල්ලන්ගේ දේමාලිගාව ලස්සන පහන් පත්තු කරලා අලංකාරව පත්තු කරා. ඒ වගේම ගස් උඩ ලස්සනට ඒ අලංකාර පහන් පත්තු කරලා ඒගොල්ලන්ගේ වීදි පත්තු කරලා අලංකාරවත් කරලා ලස්සන පහන් තියලා තමයි බොහොම ආලෝකමත් විදියට තමයි මේ මංගල්‍ය ඒගොල්ලෝ ඒ කාලේ සැමරුවේ. ඔන්න ඕක දැකලා තමයි වෙනම කතාවක් මම කියන්න ඔයගලන්ට. ඔන්න ඕක දැකලා තමයි ඔය මංගල්‍යයට ඔය හලුකා කියන ආලෝක මංගල්‍යයට ආකර්ෂණය වෙලා තමයි මේ ජුලියස් සීසර් කියන පළවෙනි රෝමානු අධිරාජ්‍යවරයා, එයාගේ නම තමයි ගායස් ජුලියස් කයිසා. ක්‍රිස්තු පූර්ව 43 ඒගොල්ලන්ගේ හිරු දෙවියගේ নমස්කාරය සඳහාත් ඒ දවස ඒගොල්ලෝ තෝරගත්තා. මොකද ඒක ඇවිල්ලා නිකම් යුදෙවරුන්ගේ ආලෝක මංගල්‍යනේ. ඉතින් ඒගොල්ලොත් මොකද කරේ? ඒ යුදෙවරුන්ගේ ආලෝක මංගල්‍ය පවත්වන දවසටම ඒගොල්ලන්ගේ හිරු දෙවියන්ගේ নমස්කාරය සඳහාත් ඒ දවස ඒගොල්ලෝ ඒකට තෝරගත්තා. එතකොට දෙසැම්බර් 25 රෝමානු වරුන්ගේ හිරු දෙවියගේ මංගල්‍යයක් දවස බවට පත් වුණා. එතකොට හැබැයි ක්‍රිස්තු වර්ෂ 312 කොන්ස්ටන්තීන් කියන රෝම අධිරාජ්‍යවලයා
ක්‍රිස්තියානි වුණානේ. ඊට පස්සේ මොකද උනේ? ටිකෙන් ටික රෝමානු ලෝකය කිතුණු ක්‍රිස්තියානි වුණානේ. එතකොට රෝමානු ආගම නැත්තටම නැති වෙලා ගියා. හැබැයි ආගම නැති වුණාට දෙසැම්බර් 25 වෙනකොට මිනිස්සුන්ට ටිකක් අප්සෙට් වගේ කීක් ගාන ඇඟ නිකන් මොනවා වගේ වෙන වගේ දැනෙනවා. ඇයි? ඒගොල්ලන් ආලෝක මංගල්‍ය දවසනේ. ඒගොල්ලන්ගේ හිරු දෙවියගේ මංගල්‍ය සමරපු දවසනේ දෙසැම්බර් 25 කියලා කියන්නේ. ඒ නිසා ඒගොල්ලෝ මොකද කරේ? ක්‍රිස්තු වර්ෂ 336 ඒ හිරු දෙවියගේ මංගල්‍ය ජේසුස් වහන්සේ ඉපදුණු දවස හැටියට අපි සමරමු කියලා නත්තල් කියලා ඒගොල්ලෝ ඒකට දැම්මා. ක්‍රිස්ටෝ මාස්. එතකොට ක්‍රිස්ටෝ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ කියන තේරුම ලතින් භාෂාවෙන්. මාස් කියන්නේ සමූහයාගේ එකතු වීම. සමූහයා ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන්න එකතු වෙමු කියලා ක්‍රිස්ටෝ මාස් කියලා ඒගොල්ලෝ ක්‍රිස්තු වර්ෂ 336 දී එක පටන් ගත්තා. ඔන්න ඔකට තමයි මගේ දරුවනේ ක්‍රිස්මස් කියලා කියන්නේ. අද අපි සමරන අපි ක්‍රිස්තියානිකාරයන් හැටියට මුළු ලෝකෙම සමරන මේ ක්‍රිස්මස් අපේ ජීවිතයට ඒක ආවේ. සමහරු කියනවා අපිට මේ ක්‍රිස්මස් සමරන්න හොඳ නෑ. ඒක අන්නේ ජාතිකයන්ගේ නැත්නම් වෙන අයගේ මංගල්‍යයක් නේ කියලා. ඔව් ඒක මේ ඔව් හැබැයි ඒටත් කලින් ඒක වෙන අයගේ දවසක් වෙන්න කලින් ඒක අපේ යුදෙවරුන්ගේ මංගල්‍යයක්. හලුකා කියන මංගල්‍ය ඒකොල්ල මුලින්ම පවත්වපු මංගල්‍යයක්. ඒ නිසා මගේ දරුවනේ මේ නත්තල් කියන දේ අපි සමරමු. අද අපි සමහර වෙලාවට ක්‍රිස්තියානයා දකිනවා මේ නත්තල කියන දේ ඒක යක්ෂයාගේ දෙයක්. ඒක අපිට අයිති නෑ කියලා ඒකටත් පොඩ්ඩක් තට්ටුව දාන්න ඒකත් මග හරින්න උත්සාහ කරනවා. මොකද දරුවනේ අපි දන්නේ නෑ ඇත්තටම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට ඉපදුනේ හරියටම දෙසැම්බර් 25ද කියලා අපි දන්නේ නෑ. දවස දන්නේ නෑ. නමුත් ලෝකයක් හැටියට අපි සමරනවා උන්වහන්සේගේ උපත. ඉතින් අපිත් එකතු වෙලා අපි උමත සමරමු. අපිත් කේක් කපලා ලස්සනට ලයිට් පත්තු කරලා ප්‍රීතියෙන් අර යුදෙවරු හලුකා මංගල්‍ය පැවැත්වුවා වගේ දවස අපිත් අද දෙසැම්බර් 25 ඒ ක්‍රිස්තියානි දවස නත්තල් දවස ක්‍රිස්තියානිවරුන්ගේ ජේසුස් වහන්සේගේ ඉපදීමේ දවස අපිත් ඒ විදිහට සමරමු. එතකොට ඔන්න ඔය ආකාරයට තමයි මගේ දරුවනේ අපි මේ සමරන ක්‍රිස්තියානි අපි සමරන මේ ක්‍රිස්මස් නැත්නම් නත්තල කියන දවස අපේ ජීවිතයට ආවා. මම හිතන්නේ මේගොල්ලන්ට මේක අද මන් දවසේ ඔයගොල්ලන්ට බෙදා ගන්න හිතුණා මේ ක්‍රිස්මස් ගැන මේ දවස ගැන මම හිතනවා මේක ඔයගොල්ලන්ට තවත් ආශිර්වාදයක් වෙයි. සමහර කර්මේ කරුණු ඔයගොල්ලන් දැනගෙන හිටියේ නැත්තම් අද ඔයගොල්ලෝ දැනගත්තු නිසා ඒක ඔයගොල්ලන්ට ආශිර්වාදයක් වෙයි මේ මොනවාද නත්තල ගැන. එහෙනම් අපි නැවත හම්බෙමු. ඔබට ජෙස් පීටයි.